ඉතින් ඔයාට ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ CV එක විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඉක්මනින්ම හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකකින් අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට ගිහින් කතා කරමු කොහොමද මේ වැඩේ ලේසියෙන් කරන්න කියන එක. ඉතින් ආරුනේ ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාගේ browser එක open කරගන්න එක. ඉතින් මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන search bar එකේ search කරන්න ඕන canva.com කියලා. ඉතින් මම මේ විදිහට search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ තමයි අපේ Canva වෙබ්සයිට් එක. ඉතින් අපි මෙන්න මෙතන Canva search bar එක අපි search කරන්න ඕන professional CV කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට professional CV කියලා type කරගන්නවා. අපේ professional CV කියලා මම Canva එකේ search කරගත්තා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඔයා කලින් already CV එකක් මෙතන හදලා තියෙනවා නම් ඩිසයින් එකක් කරලා තියෙනවා නම් ඔයාට මෙතන ඩිසයින් යටතේ අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි පාරට Canva පාවිච්චි කරනවා නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන අපිට ටෙම්ප්ලේට් 10000කට අධික ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. මෙතනින් මම එක්සැම්පල් එකක් විදිහට මම මෙන්න මේ CV එක මම තෝරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන customize this template කියලා එකක්. ඉතින් මේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය විදිහට ඔය CV එක customize කරන්න තමයි හදන්නේ. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ CV එක. දැන් අපිට CV එක customize කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මේ detail මේ CV එකට add කරගන්න ඕනේ. අපි කොහොමද මේ වැඩේ කරන්නේ? ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ ෆොටෝ එක රිප්ලේස් කරගන්න ඕනේ. ඉතින් ෆොටෝ එක රිප්ලේස් කරගන්න ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන delete icon එක. මේ delete icon එක ක්ලික් කරලා delete image නැත්නම් අපිට delete frame කරාට පස්සේ අපිට මේකේ frame එක delete කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපි මුලින්ම කරන්න ඕන delete image කියන එක දෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි මෙතන frame එක අපේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට අපේ නම දෙන්න ඕන. ඉතින් මම මගේ නම දෙනවා. ඉතින් මේ CV එක මම example එක විදිහට තමයි ඔයාලට හදලා පෙන්නන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලට කැමති creative designer නැත්නම් editor ඔයාගේ job title එක අපිට මෙතනට දෙන්න පුළුවන්. ඔයා ඩිසයිනර් කෙනෙක් නම් ඩිසයිනර් දෙන්න පුළුවන්. ඔයා ආකිටෙක්චර් කරනවා නම් ආකිටෙක්චර් කියලා එකක් දෙන්න. ඉතින් ආකිටෙක්චර් දෙන්න පුළුවන්. ඒ වගේ ඔයා data analyzer නම් data analyzer කියලා දෙන්න පුළුවන්. ඔයාගේ job title එක අපිට මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ මගේ ෆොටෝ එකක්. ඉතින් මෙතනට අපි ඔයාගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. අපි කොහොමද මේ වැඩේ කරන්නේ? ඉතින් ඒකට අපි කරන්න ඕන මුලින්ම යන්න ඕන මෙතන upload image කියන තැනට. ඉතින් මෙතන image upload කරන තැන ගියාට පස්සේ එතන තියෙන upload file කියලා එකක්. ඉතින් මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ default location එකේ ඔයාගේ ෆොටෝ එකක් ඕන විදිහේ ෆොටෝ එකක් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් default location එකට ගිහින් මේ විදිහට අපේ ෆොටෝ එකක් දෙන්න පුළුවන්. ඉතින් ෆොටෝ එක select කරලා ඉතින් මම මේක open කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉතින් අපේ Canva එකට ෆොටෝ එක add වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මම drag කරන් ඇවිත් මේ රාමුව ඇතුළට ගෙනල්ලා අතරින්න ඕන. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක අර frame එක ඇතුළට drag and drop වෙනවා. ඉතින් අපි දැන් මේ ෆොටෝ එක දැම්ම තිබ්බට පස්සේ ඒක එහෙම තියන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ මූණ ફોකස් කරලා තමයි රීසයිස් කරගන්නවා මගේ ෆොටෝ එක. එඩියුකේෂන් කියන දැනට ඉතින් ඔයාගේ අධ්‍යාපන සුසුකම් මේ ටික අදාළ තොරතුරු ටික ඔයාලට මෙතන ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ about මේකට ඔයාගෙන පුංචි විස්තරයක් අපිට මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම කිසිම දෙයක් එඩිට් කරන්න යන්නේ නැහැ. ඔයාලට මේක එක්සැම්පල් එකකට මම කරලා පෙන්නනවා විතරයි. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් ඔයාගේ ස්කිල් එක. ඔයාට තියෙන ස්කිල් ටික අපිට මෙතන ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා graphic designing වගේ ඔයාට තියෙන ස්කිල් ටික අපිට මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ contact. ඉතින් මෙතන ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේල් එක මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේල් ඇඩ්‍රස් එකක් තියෙනවා අපිට මේල් ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඔයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා වෙබ්සයිට් එක දීලා ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාට මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ work experience ටික අපිට මෙන්න මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහොමද CV එක හදාගෙන ඉවර වෙලා අපි මේ CV එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ CV එක ඩවුන්ලෝඩ් කරගන්න අපි කොහොමද? ඉතින් මේ CV එක ඩවුන්ලෝඩ් කරගන්නේ මේ CV එක ඔක්කොම කස්ටමයිස් කරලා ඉවර වෙලා ඔයා යන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙතන share කියන බටන් එක ගාවට. ඉතින් මේ share වලට ගියාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් download icon එක. ඉතින් මේ download icon එක click කරලා විතරක් මේක කරන්න බෑ. ඉතින් මෙතන ඔයා file type එක select කරලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලට PDF එකක් ඕන නම් PDF ගන්න පුළුවන්. එහෙම නැත්නම් JPG එකක් ගන්න ඕන නම් අපිට JPG විතරක් එතන download කරන්න option ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට JPG විතර download කරගන්න පුළුවන්, PNG විතර download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි default PDF standard PDF එකක් විදිහට අපිට download කරගන්නත් පුළුවන්.
ඉතින් සාමාන්‍යම ස්ටෑන්ඩඩ් එන විදියට ඔල්රෙඩි තියෙන විදියට මම තියෙන දීලා මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙනවා හදාගත්ත CV එක. මේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගත්ත CV එක. ඉතින් මෙතන අපිට Canva access කරන්න දෙන්නේ දැන් free plan එක සහ pro plan එක කියලා plan දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ free plan? ඉතින් free plan එක කියන්නේ ඕන පුද්ගලයෙක්ට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් මේ free plan එක. හැබැයි අපිට Canva එකේ හැම ටෙම්ප්ලේට් එකක්ම පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මොකද අපිට Canva එකට ගාණක් ගෙවලා එහෙම නැත්නම් ඒ කට්ටියගේ තියෙන pro version එක pro plan එක activate කරගන්න ඕන. ඉතින් අපි කොහොමද pro plan එක activate කරන්නේ? ඇත්තටම ඉතින් pro plan එක අපි සල්ලි වලට ගන්නෙ නැහැ. අපිට මේ pro plan එක පාවිච්චි කරන්න පුළුවන් මිලි ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න. ඉතින් ඒ වීඩියෝ එක පහළ description එකේ දාලා තියන්නම්. ඉතින් ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලලා ඔයාගේ free plan එක pro plan එකට ලේසියෙන්ම මාරු කරගන්න පුළුවන්. ඉතින් කොහොමද අරගෙන ආපු වීඩියෝ එක හොඳ නැහැ අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න හා ගැටලු අපි comment section එකේ කතා කරමු. ආත් මේ වගේ the only way to win at life. I never miss, that's fact. Taking big swings, bitch, hand me the bat. Put me in the ring, you'll go out in a bag. Cause I sing what I mean and I bring it to the mad light.